බිත්තර කහමදේ කන ඔයාට අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. රසම රස ඩෙසර්ට් එකක් හදන ගමන් මේ ගැන විස්තර අපි අද කතා කරමු. ඉතින් බලන්නකො මම මොනවද ඔයාලට කියන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය අමතක කරන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න ඕනේ. මොකද ඔයාලට හැමෝම පරිස්සමට ඇති කියලා හිතනවා. ඇතිතරම් බිත්තර කෑවට බිත්තරේ ඇතුලේ තියෙන කහමදේ මොන වගේ ගුණ තියෙනවා කියලාද ඔයාලා හිතන් හිටියේ? ඇත්තටම අපි කන කෑම ගොඩක ගුණ හරියටම දන්නේ නැතුව තමයි අපි ඒවා කෑමට ගන්නෙ. ඔන්න ඔය හේතුව හින්දා අද බිත්තර කහමදේ ගැන හරියටම විස්තර ටික කියන ගමන් රසම රස ඩෙසර්ට් එකකුත් ඔයාලත් එක්ක එකතු වෙලා මම හදනවා. ඉතින් බෝරින් නැතුව ඔයාලට මේ විස්තරය අහන ගමන් රසම රස රෙසිපි එකකුත් බලා ගන්න පුළුවන්. හොඳයි. බිත්තරේ පෝෂක පදාර්ථ සහිත කොටසට තමයි කහමදේ කියලා කියන්නේ. ඉතින් ඒකේ ප්‍රධාන කාර්ය වෙන්නේ කලලය වර්ධනය සඳහා අවශ්‍ය ආහාර සැපයීම. ඒක ඉතින් හැමෝම දන්න දෙයක්නේ. සමහර බිත්තරවල කහමදයක් නැහැ. ඒ එක එක ජීවී විශේෂවල. හැම පක්ෂියෙක්ගේ වගේම බොහෝ උරගයින්ගේ, කෘමීන්ගේ වගේ විශේෂවල කහමදය අම්මගේ ප්‍රජනක පත්‍රිකාවේ ඉදි කරලා තියෙන විශේෂ ගබඩා ඉන්ද්‍රියක ස්වරූපයක් ගන්නවා. සමහර මත්ස්‍යයන්, අපුෂ්ඨවංශීන් වගේ කුඩා විශේෂවල කහමදය විශේෂ ඉන්ද්‍රිකාවක් වෙන්නේ නැතුව බිත්තර සෛලය තුලම පවතිනවා. ඒක නිසා තමයි මම කිව්වේ කහමදේ තියෙන අයයි කහමදේ නැති අයයි කියලා දෙගොල්ලක් ඉන්නවා කියලා. මෙන්න මේ කහමදේ ගබඩා කරන ලද ආහාර විදිහට විටමින්, ಖನಿಜ ලවණ, ලිපිඩ, ප්‍රෝටීන් වගේ දේවල් අන්තර්ගත වෙනවා. විටමින් A, විටමින් D, විටමින් E, ඒ වගේම විටමින් B වර්ග වගේ අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ වගේම කෝලින්, සෙලේනියම්, ලුටින්, සියක්සැන්ටින් වගේ ප්‍රතිඔක්සිකාරකත් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් කහමදේ කියලා කියන්නේ මේ වගේ ඉහළ පෝෂක පදාර්ථ අන්තර්ගත වෙලා තියෙන ගබඩාවක් කිව්වොත් මම නිවැරදි. අපි දැන් බලමු මේ තියෙන පෝෂක පදාර්ථ වලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා. කෝලින් තියෙන නිසා මොළයේ සෞඛ්‍යයට මේක වැදගත් වෙනවා. ඒ වගේම සෙලේනියම් තියෙන නිසා ප්‍රතිඔක්සිකාරකයක් විදිහටත් ඒ වගේම සෛලවලට ඇතිවන විවිධ අහිතකර බලපෑම් වලිනුත් ආරක්ෂා කරගන්න පුළුවන්. මේකේ තියෙන ලුටින් වගේම සියක්සැන්ටින් හින්දා අක්ෂි සෞඛ්‍යයටම ප්‍රයෝජනවත් වෙනවා. වයසට යනකොට ඇතිවෙන රෝගාබාධ තියෙන අක්ෂි සම්බන්ධ. ඉතින් ඒ වගේ දෙයක් නෙමේ සුද ඇති වෙනවා කියලා කියන්නේ. බිත්තර කහමදේට පුළුවන් ඇසේ සුද ඇතිවීමෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම කියන්න ඕනේ යකඩ, ෆොස්ෆරස්, ඒ වගේම සිංක් වගේ දේවලුත් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම සැලකිය යුතු මට්ටමක ප්‍රෝටීන් වගේම මේදයක් මේකේ අන්තර්ගත වෙනවා. මේදය ගැන කතා කරාම සම්තෘප්ත මේදාම්ල සහ අසම්තෘප්ත මේදාම්ල කියන දෙකම මේ බිත්තර කහමදේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම එක බිත්තරයක කැලරි 55ක් වගේත් අන්තර්ගත වෙනවා. බිත්තර කහමදේ ගැන කතාවෙන් මම්මගේ රෙසිපි එකත් ඉස්සරහට අරගෙන යනවා. මේකට බිත්තර කහමද, සීනි, ඒ වගේම කෝන් ෆ්ලා, තවත් දෙයක් තමයි වැනිලා. මේ හැම දෙයක්ම එකතු කරා. ඔයාලට මේ වගේ ප්‍රමාණ අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් එකකින් ඔයාලට මේකට අවශ්‍ය හැම අමුද්‍රව්‍යයකම ප්‍රමාණත් එක්කම දාන්න. අපිට මොන හරි දෙයක් ගැන අහන් ඉන්නකොට, ටික වෙලාවක් අහන් ඉන්නකොට අපේ මනසට දැනෙන්න ගන්නවනේ, අපේ මොළයට දැනෙන්න ගන්නවනේ අපිට මේක දැන් ඇති කියලා. ඉතින් ඒ වගේ බෝරින් වෙන්නේ නැතුව මේ දේ රසවත්ව අහන් ඉන්න නිසා තමයි කහමදේ සම්බන්ධ කරගෙන හදපු රසම රස රෙසිපි එකකුත් ඔයගලන්ට එක්ක මම මේ වෙලාවේදී බෙදා ගන්න හිතුවේ. දැන් ආයෙත් අපේ කහමද කතාවට එමු. මේකේ තියෙන මේ හිතකර ලුටින්, සියක්සැන්ටින් වගේ දේවල් නිසා අපේ අක්මාවේ ක්‍රියාකාරීත්වයට වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය වලටත් මේ කහමදේ වැදගත් වෙනවා. ඒ වගේම සංජානන ක්‍රියාකාරීත්වයට වගේම මතක ශක්තිය වැඩි දියුණු කරන්නත් මේ කහමදේ ප්‍රයෝජනවත් වෙනවා. කහමදේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන තව දෙයක් තමයි විටමින් D කියලා කියන්නේ. ඉතින් විටමින් D වලට පුළුවන් කැල්සියම් අවශෝෂණය කරගන්න. කැල්සියම් අවශෝෂණය කිරීමත් එක්කම අස්ථිවල සහ දත්වල සෞඛ්‍යයටත් මේ කහමදේ ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් තව දෙයක් තමයි අපි ළඟ තියෙන්න ඕනේ ප්‍රතිශක්තිකරණය. ඉතින් කහමදේ අන්තර්ගත වෙලා තියෙන පෝෂක පදාර්ථ නිසා ප්‍රතිශක්තිකරණයටත් මේ කහමදේ ප්‍රයෝජනවත් වෙනවා. බිත්තර කහමදේ තුළ HDL, ඒ කියන්නේ හොඳ කොලෙස්ටරෝල් තියෙන්නේ. ඒ හොඳ කොලෙස්ටරෝල් වැඩි කියලා තමයි කියන්නේ. ඒ වගේම LDL කියන නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුයි කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් දෛනිකව බිත්තර ආහාර ගන්න පුද්ගලයෙක්ගේ නිරෝගීභාවය වැඩි කියලා කියනවනේ. හැබැයි ඉතින් සමහරු කියනවා
කොලෙස්ටරෝල් තියෙන අයට බිත්තර කහ මදේ කන්න හොඳ නැහැ කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට වඩා හිතන්නකෝ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ, රුධිර වාහිනී, හෘදාශිත ලෙඩ රෝග තියෙන අය. ඉතින් ඒ වගේ අයට මේ බිත්තර අනුභවය වෛද්‍ය උපදෙස් අනුව තමයි කරන්න වෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ බිත්තර අනුභවය තනි පුද්ගලයාගේ අවශ්‍යතාවය හා සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් වෙනවා කියලා. තව දෙයක් තමයි මේ බිත්තර කහ මදෙන් ඇතිවෙන වාසියක් විදිහට ගන්න පුළුවන්. බිත්තර කහ මදේ තියෙන සංයෝග වලට පුළුවන්ලු ආමාශය ආන්ත්‍රික ආබාධ තත්ත්වයන් වළක්වා ගන්න. ඉතින් අද වෙනකොට හැම පුද්ගලයෙක්ම වගේ එයාලගේ ආහාර රටාවලට මේ බිත්තර එකතු කරගන්න. අතීතයට සාපේක්ෂව වර්තමානයේ බිත්තර පරිභෝජනයේ ඉහළ වර්ධනයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු උදෑසන ආහාර වේලට තමයි බිත්තර ආහාරයට ගන්නෙ. ඉතින් එක ක්‍රමවලට හදපු බිත්තර උදෑසන ආහාරය සඳහා ඒගොල්ලන් පාවිච්චි කරනවා. බිත්තර කහමදේ ගැන කියන කතාවෙන් මගේ රෙසිපි එකේ අන්තිම කොටසට ලං වෙන්න මං ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ රෙසිපි එක ජපානයේ කේක් රෙසිපි එකක්. ඉතින් මේක කේක් එකක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුඩින් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වුණාට මේකට හරියටම කියන්නේ ජපනීස් මිල්ක් කේක් කියලා. ගොඩක් අය මේ ගැන මේ වෙනකොටත් අහලා ඇති. ඒ වගේම තමයි මේ රෙසිපි එක හදන්න හරිම ලේසි. ඔයාලට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි මේකට අපි පාවිච්චි කරන්නේ. ඔයාලා දැක්කනේ මම මේකට දාපු අමුද්‍රව්‍ය. ඉතින් ඒ අමුද්‍රව්‍ය ටික හොඳට අඩු ගින්දරේ කලවම් කරන්න තමයි තියෙන්නේ. මේක ටිකක් වෙලා මේ විදිහට හැදිගාගෙන එනකොට මේක උක්කු වෙන්න ගන්නවා. ඉතින් උක්කු වෙගෙන එනකොටම ලිපේ ගින්දර තවත් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මේක අඩු කරලා හොඳට කලවම් කරගෙන යනකොට මේකේ උක්කු ගතියකට එන මිශ්‍රණයක් අපිට හම්බ වෙනවා. මම මේ පෙන්නන ගානට එනකොට ඔයාලගේ ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ හොඳින් බටර් ටිකක් තවරපු බෝල් එකක් අරගෙන මේ මිශ්‍රණයකට දාගන්න. ඊට පස්සේ රස්න චුට්ටක් අඩු වෙනකන් තියලා ශීතකරණයේ යට කොටස වල මේක තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඉතින් අවශ්‍ය වෙලාවට එළියට අරගෙන කැමරා ගන්න එක තමයි. ඉතින් ළඟ වෙන උත්සව සමයට අලුත් අවුරුද්දට ගෙදර දෙන ඔයාලගේ අමුත්තන්ට මේක හරි ඉක්මනට හදලා පිළිගන්නන්න පුළුවන් කෑමක්. හැමෝම ආස ඉක්මනට හදලා දෙන්න පුළුවන් රසමස කෑමකටනේ. ඉතින් ඒ අගයාට හොඳ රෙසිපි එකක් තමයි මේ. රෙසිපි එකත් බලන ගම හොඳ දෙයක් ඔයාලගේ ජීවිතවලට ගන්න ඇති කියලා මම හිතනවා. මොකද බිත්තර කහමදේ කියලා කියන හරි චූටි දෙයක් වුණාට මේකෙන් අපේ ජීවිතවලට අපේ ශරීරයට ලැබෙන දේවල් ගොඩයිනේ නේද? ඒ වගේම තමයි අපි කනබොන හැම දෙයක්ම අපේ ඇඟ ඇතුළට දාගන්න හැම දෙයක්ම හරි අවබෝධකින් තමයි අපේ ඇඟට දාගන්න ඕනේ. අපි මොනවද කන්නේ, ඒ වගේ මොනවද තියෙන්නේ වගේ දේවල් ගැන හරිම අවබෝධකින් අපි ඒවා ආහාරයට ගන්න ඕනේ. ඒක ඔයාලත් ඉගෙනගෙන ඔයාලගේ චූටි පැටවුන්ටත් පුරුදු කරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැති හොඳ පුරුද්දක්. ඉතින් මේ වගේ වැදගත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනට ආයෙත් හමු වෙමු. අදට ගිහිල්ලා මේ මැන්ඩි කැෆේ